කොහොමද ළමයි ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අනේ ළමයි මුලින්ම මට සමා වෙන්න. ඇත්තටම මට vlogs ගේන්න බැරි වුණා. ලොකු ප්‍රශ්න නෙමෙයි පොඩි ප්‍රශ්න ඉතින් මට. ඔයාලට ඔයාලා ප්‍රශ්න විදියට දකින්නේ නැතුව ඇතිලා මම ඒ ගැන වෙන වීඩියෝ එකකින් කරන්නම්. එහෙමත් නෙමෙයි ඉතින්. මට vlog එකක් edit කරන්න වෙලාවක් තිබ්බේ නෑ. වෙලාවක් තිබ්බේ නැගින අතරම කම්මැලි හිතුණා. ආයි දිගටම ඔයාලට vlogs ගේනවා මං. හරිද? vlogs ගොඩාක් තියෙනවා. පෙබරවාරි ඉඳලාම vlogs තියෙනවා එකතු වෙලා අරගෙන එන්නම් මං ඉතින්. මුලින්ම මං කියන්නම්කෝ මේ කොහෙද අපි යන්නේ කියලා. මේ ළමයි අපි ඔයාලට මතකද මේ මාළඹේ ලොකු shopping mall එකක් open කරා Sky One කියලා. අන්න ඒකට ගිහලා vlog එක තමා ගේන්නේ. හැබැයි ගිහිල්ලා දැන් මාස දෙකක් එකමාරකට කිට්ටු වෙන්න එනවා. ඇත්තටම sorry vlog එක පරක් වුණාට ඒත් ඔයාලා බලන්න. ගියපු නැති ළමයි ඇතිනේ මගේ එකේ. ප්‍රයිස් එක්කම පෙන්නනවා. හොඳද? ඔයාලා බලන් ඉන්නකෝ. මාසෙකටත් කිට්ටු වෙන්න එනවා මම vlog එකක් ගෙනල්ලා නැතුව. මාසෙකට කිට්ටු වෙන්න නෙවෙයි මාසෙකට වැඩිද කොහෙද? ඇත්තටම ආයෙත් පාරක් මට සමා වෙන්න. එහෙම කරන්න හොඳ නෑ. මම ඔයාලට ෆොරන් දුන්නානේ vlog එකක් ගේනවා කියලා. අනේ සමා වෙන්න. මම අනිවාර්යෙන්ම vlog එක දිගට අරගෙන එනවා. අපේ අම්මත් කියනවා edit කරලා දාන්න කියලා. මට කම්මැලි තව පොඩි හේතුත් තියෙනවා. මගේ හේතු එකක් නම් වීඩියෝ එකක් කරන්නම්. ඒක ලොකු හේතුවක් නෙවෙයි. ඒත් මම වීඩියෝ එකකින් ගේන්නම් ඒ ගැන. මට පොඩි විස්තර වගේක් දැනගන්නත් තියෙනවා. ඉතින් මම අරගෙන එන්නම්. ඉතින් ඔයාලට කොහමද? ඔයාලා හොඳින් ඉන්නවද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. ඉතින් කියන්නකෝ ඔයාලා Sky One ගියාද? කොහමද? ගිහිල්ලා තියෙන ළමයි අනිවාර්යෙන්ම ඇති මගේ channel එකේ. ඉතින් ඔයාලට මොන වගේ experience එකක්ද හම්බුනේ Sky One එකෙන් කියලා කියන්න. මම මගේ experience එක ඔයාලත් එක්ක share කරගන්නම් දැන්. ඇත්තට මගේ experience එක අනුව නම් quality bag, shoes, ඇඳුම්, homeware, එතකොට kitchen wear, එතකොට ornaments වගේ දේවල් ගන්න හොඳම තැනක් තමයි Sky One කියන්නේ. මොකද මේ වෙන තැන්වල දැකලා නැති quality ඇඳුම් මම Sky One එකෙන් දැක්කා. වෙන shop වලත් තියෙනවා. ඉතින් ඒ වුණාට මං වෙන තැන්වල දැකලා නැති විදිහේ ඇඳුම්, බෑග්, ornaments වගේ දේවල් එක්ක හොඳ quality එක බඩු දැක්කා. ඉතින් ඔයාලා ගිහින් බලන්න. ඇත්තටම මේ අපි ගියේ අප්‍රේල් හරි මැයි මුල හරි අප්‍රේල් අන්තිම හරි. ඉතින් මේ price වලට දැන් තියනවද නැද්ද කියලා නම් මන් දන්නේ නෑ. හැබැයි නැති වෙන්න බෑ. මේ price වලට තමයි ඇත්තේ. මං ඔයාලට ළඟදිම ආයේ Sky One ගිහලා vlog එකක් ගේන්නම්. මොකද මායියම්මයි ආයෙත් යන්නේ ඉන්නේ Sky One. මොකද මේ අපි කියපු දවස්වල හෙනට සෙනග ළමයි. මොකුත්ම තෝරගන්න අමාරු තත්ත්වයක් තිබ්බේ. මං කියන්නේ ඇඳුම් ගර්ල්ස්ලට ඇඳුම් තෝරගන්න බැරි තත්ත්වයක් තිබ්බේ. ඒක නිසා මායියම්මයි ආයෙත් ළඟදිම දවසක යන්න ඉන්නේ. එදාටත් මං අනිවාර්යයෙන්ම vlog එකක් shoot කරලා ඔයගොල්ලන්ට ඉක්මනට මේ vlog එකත් අරන් එන්නම්. එතකොට යන්න ඉන්න ළමයින්ට ඒ vlog එක බලලා පොඩි දලා දහසක් අරගෙන යන්න පුළුවන් නේ. vlog දෙකකට තුනකට දාන්න පුළුවන් මේක. ඔයාලට එහෙමත් දන්නේ අපේ අම්මා කියන්නේ vlog දෙකකට තුනකට දාන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙමවත් කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. මොකද මං හිතන් හිටියේ නම් මේ ඕකේ ornaments වෙනම, එතකොට ඇඳුම් වෙනම, shoes වෙනම, price එක vlogs 3-4ක් අරන් එන්න වෙනම. එතකොට ඔයාලට වෙනම බලා ගන්න පුළුවන් නේ. ඒත් එහෙම කරගන්න බැරි වුණා. මොකද කියනවා නම් මේ ගෑල් ළමයින්ගේ section එකට ගියාම එතන හෙන විකාරයක් කළා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට vlog එකේ. ඉතින් කොහොම හරි ඉතින් දැන් මේ තනි vlog එකක් විදිහට තමයි දාන්නේ. ඒ වුණාට මේකත් ටිකක් ඩියුරේෂන් එක වැඩි වෙයි. මොකද මේකෙත් මේ ගොඩක් මං ක්ලිප් අරගෙන තියෙනවා. මම ඒ ඔක්කොම ඉතින් එකතු කරනවා ඔයාලට බලා ගන්න. ඉතින් ප්‍රයිස් එකත් එක්කම
ළමයි ඔයාලා විශ්වාස කරනවද මම මේ vlog එක 3 පාරකට වැඩිය අප්ලෝඩ් කරා. අප්ලෝඩ් උනේ නැහැ. මොකක් හරි ඉෂුව එකක් ඇවිල්ලා අප්ලෝඩ් උන්නේ නැහැ. ඉතින් මේ 4 වෙනි පාර අප්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට දාන්න හදද්දී කොපිරයිට් එකක් ඇවිල්ලා. ඒ කියන්නේ මෙන්න මේ ටිකේ මම වොයිස් නැතුව නිකන් සවුන්ඩ් දාලා තිබ්බේ ඇහෙන්න. ඒක නිසා වෙන්නේ නැති. හරි ඉතින් ඒක අයින් කරලා ආයෙ එඩිට් කරලා අනිවාර්යෙන් ඔයාලට මම vlog එක බලන්න දාන්නම්. කලින් වොයිස් එකයි මේ වොයිස් එකයි මෙතෙන්ට මැච් වෙන්නේ නැහැ ළමයි. මොකද මේ හරියට මේ මගේ වොයිස් එකක් එන්න තිබ්බේ නැහැ. මොකද මම එඩිට් කරලා තිබ්බේ නැහැ. කොහොම හරි ඔයාලට අපස්ථාවේ සිදු වෙනා නම් සමා වෙන්න. මේ vlog එක බලන් යද්දි මේ චුට්ටට මම මේ වොයිස් කරලා තියෙන ටික නිසා. ඇත්තටම sorry. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මේ ප්‍රයිස් එක මේවා සාධාරණද නැත්නම් ඔයාලා ගිහලා තියෙන shops වල මීට වඩා අඩුවට තියනවද පොඩ්ඩක් ඒකත් කියාගෙන යන්න. මේ මම නම් හිතන්නේ මේ ලස්සන බඩු තියනවා නේද? කිචන් වෙයා හැම අම්මලා හැමනම් එක්කන් එන්න බා පිස්සු හැදෙයි. මේ අතේ ඇති මුදලට ගන්න පුළුවන් විදිහට තියෙනවා ඉතින්. ඔයාලත් ඇවිල්ලා අනිවාර්යයෙන්ම බලන්න. ලස්සන කිචන් වෙයා, හෝම් වෙයා, හෝම් ඩෙකෝස් තිබ්බා. මේ තියෙන්නේ ෆස්ට් ෆ්ලෝර් එක. ෆස්ට් ෆ්ලෝර් එකේ තිබ්බේ හෝම් වෙයා, කිචන් වෙයා, හෝම් ඩෙකෝස්. එතකොට ස්කූල් යන ළමයින්ට ලන්ච් බොක්ස්, බෑග්ස්, වෝටර් බොටල්ස් වගේ දේවල්. ඊට පල්ලෙහා චුට්ටක් ෆස්ට් ෆ්ලෝර් එකේම තමා පඩි 2-3කට උඩින් තමයි ෆස්ට් ෆ්ලෝර් එක තියෙන්නේ. ඊට පස්සේ චුට්ටක් යටින් මේකප් අයිටම්ස් එහෙම ඒරියා එකක් හදන්න තිබ්බා. අපි ගියපු දවස්වල ඒකේ මේකප් අයිටම්ස් දාලා තිබ්බේ නෑ. දැන් නම් දාලා ඇති. මං ගියාම අනිවාර්යයෙන්ම vlog එකක් අරගෙන එන්නම් ඔයාලට. මේ ඕනමන්ස් වල නම් පොඩ්ඩක් ප්‍රයිස් එක වැඩි. ඒ වුණාට මාර ලස්සනයි නේද? ඇසට ප්‍රියයි. ප්‍රයිස් එකත් ප්‍රියයි. මන් දන්නවා. මේ ඩෙකෝස් නිකන් ඇත්තට ප්‍රියයි නේද? මේ මම මිල වැඩිකේ සමස්තයක් වශයෙන් අපිට ගන්න මිල වැඩි කියලා කිව්වේ හරියද? නැත්නම් ඒ ක්වොලිටියත් එක්ක ඒ ඕනමන්ට් එකේ ගාන සාධාරණයි. ළඟදී ගෙවල් පදිංචි වෙන ස්ටෝර් වලට යන්න ඉන්න ළමයි ඉන්නවනම් මෙතෙන්ට ගිහිල්ලා මේ වගේ එකක් අරගෙන යන්න. ඇත්තට මෙයාලා මාරු විදියට සතුටු වෙයි. මොකද මේ වගේ එකක් තිබ්බහම බලන්නකෝගේ ලුක් එක මාරු විදියට වෙනස් වෙනවා නේ. ලස්සන වෙයි එතකොට. අනේ මේ ටේබල් ලැම්ප් බලන්න ළමයි. වාර කියුට් අනේ. ඔක්කොම ටික ගෙදර අරන් යන්න හිතෙනවා නේද? ෂෝක් අප්පා. බලන්නකෝ මේ ප්‍රයිස් මං කිව්වද ඔයාලට? නෑ ඔන්න දැම්ම බලන්න. මාර ලස්සනයි යන්නේ. කිචන් වෙයා, හෝම් වෙයා වගේ ගන්න කෙනෙක් හෙව්වනම් මගේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා හිතෙන්නේ නැද්ද ඔයාලට? හිතෙනවා නේද? මෙන්න මේ බෑග් එක ළමයි මාර කියුට් එක. මම බෑග් එකක් ගන්න හිටියේ නිකන් ඔය කොහේ හරි යද්දි දාගෙන යන්න එහෙම. මං කක ඕඩර් කරලා ගෙන්නලා තියෙන්නේ. මං ඔයාලට පස්සේ පෙන්නන්නම්කෝ ඒක. ඩේ ව්ලොග් එකකින්. අපේ අම්මේත් කිව්වේ මොන්ඩිසෝරි ළමයි වගේ ඒවා ගන්න යන්න ඕනේ නැහැ කියලා. ඒ උනාට මට ආස හිතෙනවා නේ ඒවා දැක්කම. මං කලිනුත් කිව්වා වගේ ස්කූල් යන ළමයින්ට වෝටර් බොටල්ස්, ලන්ච් බොක්ස් වගේ දේවල් ෆස්ට් ෆ්ලෝර් එකෙන් ගන්න පුළුවන්. ස්කූල් යන ළමයින්ට විතරක් නෙමෙයි හරියද මේ. ඔෆිස් යන අයට ඕන කෙනෙක්ට ඉතින් ලන්ච් බොක්ස් එකක් ඕන වෙනවනේ. වෝටර් බොටල් එකකුත් එක කියුට් අයිටම්ස් තිබ්බයි ඉතින්. ඔයාලා කැමති නම් කියුට් එකක් ගන්න පුළුවන්. නැත්තම් කියුට් නැති එකක් ගන්න පුළුවන්. කියුට් නැති කිව්වනේ ඔය නෝමල් බොටල්ස් තියෙන්නේ. නිකන් අර ෆැන්සි නැති බොටල්ස් තියෙන්නේ. ඔය වණන් ඉතින් කියුට් ගණයට වැටෙන්නේ. අනෝක කියුට් නෑ වගේනේ ඉතින්. නිකන් ප්ලේන් ක්ලාර එකක් නේ. නෑ අනේ මට තේරෙන්නේ නෑ. ඔයාලා කැමති බොටල් එකක් ඇවිල්ලා ගන්න. බලන්න මම ප්‍රයිස් පෙන්නනවා මේවයි හරිද? වචනත් පැටලෙනවනේ මේ ඔයාලට මේ වීඩියෝ එක බලන් ඉඳලා බෝරින් වෙයි කියලා තමයි මම මේ කච ගන්න හරිද? නැත්තම් ඉතින් මට නිකම්ම ඕක දාලා තියන්න තියෙනවා. මම ප්‍රයිස් පෙන්නන්නේ සයි උනාට නැත්තම් ඔයාලට බෝරින් නේ මගේ vlog එක බලන්න. දැන් මගේ ලස්සන සුමිහිරු කටහඬ තියෙන නිසා ඔයාලට බෝරින් නෑ මගේ vlog එක බලන්න. නේද ළමයි? කමෙන්ට් එකක් දාන්නකෝ.
මෙතන කියන දේ ඔයාලට ඇහෙනවද ළමයි? ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ ඩිසිප්ලින් නම් අන්තිමයි. මං කියන්නේ හැමෝගෙම නෙමෙයි බහුතරයකක එහෙමයි. මොකද මෙතන හීල්ස් තැන් වල සමහර මිනිස්සු හීල්ස් දාලා දැන් බලනවනේ චෙක් කරලා ගැලපෙනවද කියලා. බලලා ඒ මිරර් එක ඉස්සරහින්ම දාලා යනවා. පුදුම මිනිස්සු ළමයි ඉන්නේ ලංකාවේ. මන් දන්නේ මිනිස්සුන්ට කොහොමද එහෙම හිතෙන්නේවත් කියලා. අර බඩුවක් ගත්තාම එතන හරි තැනින් තියන්න නැතුව දාලා යන්න. අර එතනම නිකන් අර කාපු දෙයක් එතනම දාලා යනවා වගේ. අනේ මන්ද මේ මිනිස්සු නම් කොහොම හරි හීල්ස් තමා අතන මේ මික්ස් වෙලා තැන් වල දාලා මිනිස්සු එක තැන් වල දාලා මිරර් එක ඉස්සරහා දාලා ගිහින් තිබ්බේ. ස්ලිපර්ස් ෂූස් එහෙම නම් තිබ්බේ නෑ. මොකද ඉතින් මිනිස්සු වැඩිපුරම දාන්නේ හීල්ස් නේ ජොබ් වලට යන අය එහෙම. ඒක නිසා වෙන්නේ නැති. හැබැයි මට නම් ලංකාවේ මිනිස්සුන්ගේ ඩිසිප්ලින් ගැන හරියටම කලකිරුණා නේද? මට shopping කරන්න එකත් එපා වුණා මෙතන මේ මිනිස්සු කරලා තියෙන වැඩේ දැක්කම. හැබැයි මේකත් කියන්න ඕන මේ පිරිමි පාර්ශවයේ ඒ කියන්නේ පිරිමි අයගේ ඇඳුම් ෂූස් ඒවා තිබ්බ පැත්තේ මේ මික්ස් කරලා තිබ්බේ නෑ. අනේ මන්ද අයියේ කියලා මේ මං හිතන්නේ ගෑනු අය තමයි වැඩිපුරම මේ ඩිසිප්ලින් නැතුව ඔහේ අර හැසිරලා තියෙන්නේ මෙතන. මොකද මෙතන පිරිමි අයගේ ඇඳුම්වත් ෂූස්වත් එහෙම තැන් වල දාලා ගිහිල්ලවත් එහෙම තිබ්බේ නෑ. මේ හොඳට තිබ්බා බලන්න පුළුවන් විදිහට මිනිස්සුන්ට මේ මික්ස් කරලා තිබ්බේ නෑ. හැබැයි ගෑන් ළමයින්ගේ ඔයාලා බලන්න මං වීඩියෝස් අරගෙන නැද්ද කොහෙද මේ ගෑන් ළමයින්ගේ ඇඳුම් තිබ්බ තැනේ ඔයාලා කියන්න එක ටී-ෂර්ට් එකක් තියෙන්නේ වෙන කොහෙවත්. ඇත්තටම ඔක්කොම ඇඳුම් ටික මික්ස් කරලා හොයාගන්න බෑ ඇත්තටම. ඇත්තටම ගත්තේ නෑ ඇඳුම්. තාත්තට ගත්ත අපිටත් ගත්ත ටී-ෂර්ට් එකක් විතර ගන්න බෑ ඇඳුම් මික්ස් කරලා. ඒ කියන්නේ එක ටී-ෂර්ට් එකක් ගත්තත් ඒකේ සයිස් හොයාගන්නත් බෑ. ඒකේ කලර්ස් හොයාගන්නත් බෑ. මොකද මේ කොනේ නම් ඒකේ XL එක තියෙන්නේ. අනිත් කොනේ තියෙන්නේ ඒකේ මීඩියම් සයිස් එක පාටක්. ඊට පස්සේ අනිත් තව කෙලවරක් තියෙනවා වෙන පාටක්. අනේ මන්ද ළමයි මේ මිනිස්සු නම් මට කලකිරුණ ඇත්තටම. මම vlog එකේ මේ ඇඳුම් පෙන්නන ඒවායි එහෙම ප්‍රයිස් පෙන්නනවා ළමයි. හරිද? ඔයාලා අවදානෙම vlog එක බැලුවොත් පේනවා ඇති මම පෙන්නනවා. ඉතින් මම පෙන්නද්දී ආයි කටින් කියන්න ඕනේ නෑනේ. නැත්නම් ඔයගොල්ලෝ බනී මෙයා ප්‍රයිස් කියන්නේ නැතුව මේ ඔහොපදූප කියනවා කියලා. අනේ ඔහොපදූප කියනවා නෙවෙයි. ඔයාලට මේ vlog එක බෝරින් නෙයි කියලා තමයි මම මේ කියවන්නේ. අර මිනිස්සුගේ කතාව නම් ඇත්තට මේක මේ දුක හිතුණා ස්ටාෆ් එක ගැන. මොකද මේ අර ගෑන් ළමයිගේ එහෙම ඒගොල්ලෝ මේ අර මිරර් එක ගාව ඇඳුම් කුට්ටි ගණන් ගොඩ ගහලා ඒවා වෙන් කරනවා මේ පව් කියලා හිතුණා ඉතින්. මම නම් හිතන්නේ එහෙම කරන්න හොඳ නෑ. ඉතින් මගේ මතේ නම් එහෙමයි. ඉතින් ඔයගොල්ලෝ ඔක්කොම කියද්දි දන්නේ මට බණීද දන්නෙත් නෑ. කමක් නෑ. ඉතින් මොකක් වුවත් මං කිව්විතින් මගේ මතේ.
හැබැයි මෙතන වෙච්ච සුන්දරම දේ කියන්නද ළමයි. මමයි තාත්තයි නංගි අම්මයි අපි තුන්දෙනාම එක ඇඳුමයි ගත්තේ. ඒ කියන්නේ මේ තාත්තට නම් ගොඩක් කියලා තේරුවා අපි බැලුවා ඇඳුම්. මං ඉතින් ගෑනු ළමයිගේ සෙෂන් එකේ තිබ්බ තත්ත්වය ගැන කිව්වනේ. ඒක නිසා මේ තෝරන්න විදිහක් නැති නිසා අතට අහු වෙන එක නෙමෙයි. චුට්ටක් හොයලා බලලා මේ අපි තුන් දෙනා ගැලපෙන ඇඳුම් තුනක් ගෙනාවා. ඊට පස්සේ බිල් කරන්න බෝලි මේ ඉද්දි බලද්දි තමයි දන්නේ අපි 4 දෙනාම අරන් තියෙන්නේ කොළ පාට කියලා. ඇත්තටම මේ අලුත් අවුරුද්දට තිබ්බෙත් රතුද කොහෙද? ඒත් අපි තුන් දෙනාම 4 දෙනා කතා වෙල වගේ කොළ අරන් තියෙන්නේ. බලන්න ඉතින්. හරි කියලා හිතෙනවා. එහෙනවද ළමයි මෙතන මං කියන එක. මං කියන්නේ මං කොල්ලෙක් වුණා නම් හරි කියලා මේ ඇඳුම් වල ලස්සන දැකලා බලන්නකෝ. ලස්සන ඇඳුම් තියෙනවා බොයිස්ලට. හොඳයි ඉතින්. ඇවිල්ලා අරගන්න තියෙන්නේ. ඔන්න දැන් ඉන්නේ ගර්ල්ස් එකේ ළමයි. මං අරන් තියෙන්නේ වීඩියෝ ක්ලිප්ස් පොඩ්ඩයි. ඔයාලට පේනවා ඇති බලන්නකෝ ඔය ඔක්කොම මේ මික්ස් කරලා තියෙන්නේ අපේ මිනිස්සු. අනේ මන්ද ඉතින් තෝරගන්න බෑ ඉතින්. දුක තමයි ඉතින් අතර වෙන එකක් කරගෙන එන්න තමයි තියෙන්නේ. මොකද දැන් ඔය ලස්සන ඔන්න ඕක පෙන්නුවා. ඕකේ කලර්ස් තිබ්බට සයිස් නෑ ළමයි. මොකද ඒක තිබ්බ තැන ඒක විතරක් නෙමෙයි එක ಜಾති මික්ස් කරලා තිබ්බේ. ඒක ලස්සනයි බට් මට මදි. මොකද ඒක ස්මෝල්ද කොහෙද? මේ මං සාමාන්‍යයෙන් ටී-ෂර්ට් අඳින්නේ බැගි විදිහටනේ. ඒතකොට ලාර්ජ්ජත් ගන්න ඕන. ඉතින් ලාර්ජ් තිබ්බේ නෑ. ඔය කලර් එකෙන් එක තැන් වල තිබ්බයි උනට බ්ලැක් ලස්සනම බ්ලැක් එකෙන් තිබ්බේ නෑ. මේ තියෙන්නේ ජුවලරි, එතකොට හෙයා ක්ලිප්ස්, පොඩි පොඩි පවුච්, රින්ග්ස්, එතකොට කොණ්ඩවූල්, එතකොට මොනවද තව තෝඩු එහෙම තියෙන මොකක්ද ඒකට කියන්නේ චූටි සෙක්ෂන් එකක් වගේ එකක්. ඒක මේ ලොකු ෆ්ලෝ එක නෙමෙයි තියෙන්නේ, ෆස්ට් ෆ්ලෝ එකෙත් නෙමෙයි, සෙකන්ඩ් ෆ්ලෝ එකට යද්දි පොඩි කොටසක. ඒ කියන්නේ සෙකන්ඩ් ෆ්ලෝ එකට යන්න
පැති දෙකක් තියෙනවා. එක පැත්තකට ගියාම තමයි මේක අහුවෙන්නේ. අනිත් පැත්තට ගියාම මෙන්ස් වෙයා අහුවෙන්නේ. ඉතින් මේකේ තමයි මේ වගේ ඒවා තියෙන්නේ. ඔයාලා කැමති නම් ගිහිල්ලා ගන්න. මම කියන්නේ ප්‍රයිස් නම් අඩුයි. 390යි 490යි. අවුලක් නැහැ නේද ඉතින්. ගන්න පුළුවන් ප්‍රයිස් එකක් කියලා මම හිතනවා. හොඳයි ඉතින්. මම මෙතනත් මෙතන නම් මම වීඩියෝ ක්ලිප්ස් ගත්තා. මොකද මෙතන වැඩිය මිස් කරලා තිබ්බේ නෑ. මිස් කරලා තිබ්බා ඉතින්. වැඩිය මිස් කරලා තිබ්බේ නෑ. මේ හෙයා ක්ලිප් එක ලස්සනයි නේද ළමයි. දැන් ගෙදර ආවම තමයි මට හිතෙන්නේ ඒක ලස්සනයි කියලා. ඇත්තට මේ වෙලේ මං මේ හිටියේ මූඩ් එකත් එක්ක මට හිතුණා අයියෝ මේක නම් මොකද්ද කියලා වගේ එකක්. එහෙම නෙවෙයි. මේ මොකක් හරි හිතෙන්නේ නැති වෙලේ මොකද මම අරගෙන නැහැ. නැත්නම් අරගන්නවනේ. ඒ වෙනකොට දැන් ගෙදර ආවම හිතෙන අපරාධ ගන්න තිබ්බේ කියලා. ලස්සන හෙයා ක්ලිප්ස් තිබ්බ ළමයි. ඒ වගේ ටිකක් ලාස්ට් සයිස් එකේ හෙයා ක්ලිප් එකක් 240ක් විතර උනේ. ලස්සනයි ඉතින් හොඳයි. අරගත්තේ නෑ ඉතින්. අරගන්න අමතක වෙලා හරි මොකක් හරි එකක් කියලා අරගෙන නෑ. දැන් ගෙදරම හිතෙන අපරාධي කියලා කලින් කිව්වත් වගේ. ඔයාලත් බලන්න ඉතින්. ඔයාලා කැමති කොණ්ඩ බූල්, කොණ්ඩ කටු, එක එක ගැජමැටික් කැලි තියෙනවනම් බලලා ගිහලා ගන්න පුළුවන්. හැබැයි මේවා මේ දැන් තියෙනවද දන්නේ නැහැ හොඳද. මං බ්ලොග් එකක් පස්සේ දාන්නම්. ඉතින් අම්මත් එක්ක ගියාම ආයේ මේ දැන් තියෙනවද දන්නේ නැහැ. මේවා මේ අප්‍රේල් මයි මාසේ වගේ තිබ්බ කලෙක්ෂන් එක තමයි මේ තියෙන්නේ. හරිද? නැත්තම් ගිහිල්ලා මේවා නැති වුණොත් එම අනේ අක්කේ තිබ්බේ නැහැ. ඔයා බොරු කියලා තියෙන කියලා නම් කියනවා. මේ වීඩියෝ වල පේනවනේ තිබ්බා. දැන් කලෙක්ෂන් එක වෙනස් වෙලාද දන්නේ නැහැ ඉතින්. මං හිතන්නේ එහෙම ලොකුවට වෙනස් වෙලා නැතුව ඇති. බලමු ඉතින්. මං ගිහිල්ලා බලලා ඔයාලට කියන්නම්. පේනව නේද ළමයි බිල් කරන්න ඉන්න පොලිම. ඔයාලට ආරංචි වෙන්නත් ඇති අනික් අයගේ vlog වලින් බලන්නත් ඇති. ඕක ඕපන් කර මුල් දවස් ටිකේ භීෂණේ තිබ්බ හැටි. ඇත්තටම ගියේ මෝඩකම කියලා හිතුණා. ඒ තරම් සෙනග බිල් කරන්න හිටිය පැය 2කමාරක් විතර පොලිමේ. කමක් නැහැ ඇති. එහෙනම් අද vlog එක මෙච්චරයි ළමයි. ඔයාලා vlog එක enjoy කරාද කියලාත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම Sky One ගිහපු ළමයිත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. අලුත් vlog එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම හොඳින් සතුටින් පරිස්සමින් ඉන්න ඕනි. bye bye.